ආයිබෝවන්. ඉතින් අද අපි කතා කරන්න යන මාතෘකාව තමයි ගේම් ගහලා ඇත්තටම සල්ලි හොයන්න පුළුවන්ද කියන එක. මේක නම් ගොඩක් අය කතා වෙන දෙයක්. ඔව්. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා කියන තැනක් ගැන තමයි අද අපි මේ ගැඹුරින් බලන්න යන්නේ. ඒකේ නම Playport. අපේ අතේ තියෙන එයාලගේ වෙබ්සයිට් එකෙන් ගත්ත ප්‍රවර්ධන දැන්වීම් වගේ දේවල් ටිකක් නේද? හරියටම. අපේ අරමුණ තමයි මේ පොරොන්දු පිටිපස්සේ තියෙන ක්‍රියාවලිය මොකක්ද? මේක වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න එක. මට පේන විදිහට වෙබ්සයිට් එකේ home leaderboard වගේ සාමාන්‍ය මෙනු අංග තමයි තියෙන්නේ. ඔව්, wallet profile කියලා තියෙනවා. ඒත් වැදගත්ම දේ තමයි අර මූලික ප්‍රශ්නෙට. ඒ කියන්නේ ගේම් ගහලා සල්ලි හොයන්න පුළුවන්ද කියන එකට එයාලා දෙන උත්තරේ. ඒක හරිම කෙලින් කිසිම වටෙන් නෑමක් නෑ. ඔව් www.playport.lk වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න කියලා කෙලින්ම කියනවා. ඒකෙන් පැහැදිලි එයාලා මේක විනෝදාංශයක් විදිහට නෙවෙයි ආදායම් මාර්ගයක් විදිහටමයි ඉදිරිපත් කරන්න හදන්නේ. ඔව්. ඒ වගේම මගේ හැගිය තව තැනක් තියෙනවා. එයාලගේ අර ප්‍රධාන ආකර්ෂණීය වාක්‍ය රුපියල් 300ක් දාලා ඇති වෙනකන් සල්ලි හොයන්න කියන එක නේද? හරියටම අර ඇති වෙනකන් කියන කෑල්ල. ඒකෙන් අසීමිත ඉපයීමක් ගැන බලාපොරොත්තුවක් දෙනවා. ඕහෝ ඒක තමයි හිතේ නතර වෙන්නේ. රුපියල් 300ක් වගේ පොඩි මුදලකින්. ඉතින් අපි බලමු මේක ඇත්තටම වෙන්නේ කොහොමද කියලා. මුලින්ම රෙජිස්ටර් වෙන්න ඕන. ඔව් ඊට පස්සේ තමයි අර කියන රුපියල් 300ක මූලික තැන්පතුව කරන්න තියෙන්නේ. ඒක කරන විදිහත් එයාලා කියලා තියෙනවා. එයාලගේ සයිට් එකේ wallet එකට ගිහින් bank transfer එකක් කරන්න ඕනේ රුපියල් 300ක්. ඊට පස්සේ තමයි වැදගත්ම දේ. ඒ සල්ලි දාපු ස්ලිප් එක, ඒ කියන්නේ රිසිට් පත එයාලට යවන්න ඕන. ඒක ටිකක් අමුතුයි නේද? අද කාලේ ගොඩක් පේමන්ට් ගේට්වේ වල හැමදේම ඔටෝ වෙන්නේ. ඇයි මේ ස්ලිප් එකක් යවන්න කියන මැනුවල් ක්‍රමයක්? ඔය නිරීක්ෂණය හරිම වැදගත්. ඒකෙන් අපිට ගොඩක් දේවල් කියවෙනවා. එකක් තමයි මේක ඔටෝමේටඩ් සිස්ටම් එකක් නෙවෙයි කියන එක. හරියටම. ඒ කියන්නේ මේක සමහර විට තාම මූලික අධ්‍යයනයේ තියෙන එහෙම නැත්නම් කුඩා පරිමාණයේ මෙහෙයුමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එන හැම ඩිපොසිට් එකක්ම කවුරු හරි මිනිස්සෙක් බලලා අප්‍රූව් කරන්න ඕනේ. ඔව්. ඒකද කාලයක් යනවා. සමහර විට රිසිට් පත පැහැදිලි නැත්නම් ආයෙත් යවන්න වෙයි. ඒකේ පොඩි අපහසුතාවයක් තියෙනවා. හරි ඒක එහෙම වෙන්න පුළුවන්. ඒත් අර රුපියල් 300 කියන ගාන ඒකත් මේකට සම්බන්ධ ඇති නේද? අනිවාර්යෙන්ම. ඒක මනෝවිද්‍යාත්මක උපාය මාර්ගයක්. ඒ කියන්නේ මෙහෙමයි. රුපියල් 3ක් කිව්වනම් මිනිස්සු මේ වගේ මැනුවල් ප්‍රොසෙස් එකක් එක්ක අවදානමක් ගන්න දෙපාරක් හිතනවා. ඒත් රුපියල් 300ක් කියන්නේ ඉතින් ඩේටා කාඩ් එකක් වගේනේ. ඒක තමයි. නැති වුණත් කමක් නෑ කියලා හිතලා try කරලා බලන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. barrier to entry එක අඩුයි. හරි. එහෙමනම් රුපියල් 300ක් ගෙවලා ස්ලිප් එකක් යවලා account එක activate වුණාට පස්සේ මොනවද සෙල්ලම් කරන්න තියෙන්නේ? මූලාශ්‍රවල කියන විදිහට දැනට තියෙන ක්‍රීඩා වර්ග 3. පාරම්, පෝල් සහ කා ගේම්ස්. අපි කවුරුත් දන්න දේවල්. ඔව් ඒ වගේම තමයි Playport එකේ තියෙන සුවිශේෂීම පොරොන්දුව. ඒක යාලා ලොකුවටම කියනවා. වෙන සයිට් වල වගේ ඔයාව පරාද කරන්නේ නැහැ කියන එක. ඒක නම් ලොකු කතාවක්. මොකද ගොඩක් වෙලාවට ඔන්ලයින් ගේම් ගහද්දි අපිට හිතනවනේ මේක නම් ඇත්ත මිනිස්සෙක් වෙන්න බෑ මේක බොට් කෙනෙක් කියලා. හරියටම. එයාලා කතා කරන්න යන්නේ බයට තමයි. ඒත් එතන ප්‍රශ්නයක් තියෙනවා. හැමෝම දිනනවා නම් එහෙම නැත්නම් සයිට් එක දිනවන්න උදව් කරනවා නම් එයාලට ලාභයක් තියෙන්නේ කොහොමද? ඒක තමයි තේරුම් ගන්න ඕනම දේ. පරාද කරන්නේ නැහැ කියන එකෙන් ඇත්තටම කියවෙන්නේ ඔබ කවදාවත් පරදින්නේ නැහැ කියන එක නෙවෙයි. එහෙනම් ඒකෙන් කියවෙන්නේ එයාලා કૃතිමව, ඒ කියන්නේ බොට්ස්ලා දාලා හරි අසාධාරණ ඇල්ගොරිතම් දාලා හරි ඔයාව පරාද කරන්නේ නැහැ කියන එක. The house doesn't play against you. හරියටම. ඉතින් යාළගේ ආදායම බොහෝ විට එන්නේ දිනන කෙනාගෙන් පොඩි කමිස් මුදලක්. ඒ කියන්නේ රේක් එකක් අරගෙන. හරි. ඊටුකට තමයි යාළගේ අනිත් කාරණිය වැදගත් වෙන්නේ. මූලාශ්‍රවල තව තැනක කියනවා ඔයා වගේම තවත් ඇත්ත කෙනෙක් තමයි ප්ලේ කරන්න සෙට් වෙන්නේ කියලා. ඔව්. අන්න ඒක තමයි අර පරාද කරන්නේ නැහැ කියන එකේ සම්පූර්ණ තේරුම. ඔයා පෙරදුනොත් පෙරදින්නේ කම්පියුටර් එකකට නෙවෙයි. ඔයා වගේම තවත් මිනිසෙකුට. ඒ peer to peer කියන සංකල්පය තමයි යාළගේ සම්පූර්ණ විශ්වාසයම ගොඩනගන පදනම. ඒක යාළගේ ලොකුම මාකටිං පොයින්ට් එකක් වෙන්න ඇති. අනිවාර්යෙන්ම. මොකද මනෝවිද්‍යාත්මකව අපි තරඟ කරන්නේ අපි වගේම කෙනෙක් එක්ක මිසක් පරද්දන්නම හදපු සිස්ටම් එකක් එක්ක නෙවෙයි කියන එක ලොකු සහනයක්. එතකොට පරාජය වගකීම එක්ක තමන්ගේ අතේ නැත්නම් අනිත් කෙනාගේ දක්ෂතාවය මත සිස්ටම් එකට බනින්න බෑ. හරියටම. ඒත් එතන තව ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්තේ ඉන්නේ ඇත්තම අපි වගේම රෙජිස්ටර් වෙච්ච කෙනෙක් කියලා අපි කොහොමද හරියටම දන්නේ? ඒක ඊටාම වළංගු ප්‍රශ්නයක්. සමහර වෙලාවට සයිට් එකෙන්ම දාපු ප්ලේයර්ස්ලා ඉන්න බැරිද?
ඒ කියන්නේ ප්ලේයර්ස්ලා මදි වුණාම සිස්ටම් එක ඇක්ටිව්ව තියාගන්න ඉන්න අය. ඒක තමයි මේ වගේ peer to peer platform එකක තියෙන ලොකුම අභියෝගය. player liquidity කියන්නේ ඒකට. player liquidity ඔව්. ඒ කියන්නේ ඕනම වෙලාවක ගේම් එකක් ගහන්න log වෙන කෙනෙක්ට තරඟ කරන්න තව කෙනෙක්ව ඉක්මනට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් කම්මැලි වෙලා යනවා. ඔව්. ඉතින් මුල් කාලේදී ප්‍රමාණවත් ප්ලේයර්ස්ලා එකතු වෙනකම් වේදිකාවට යම් යම් දේවල් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒත් අයාලගේ ප්‍රධාන පොරොන්දුව සැබෑ ක්‍රීඩකීන් නිසා ඒ විශ්වාසය රැකගන්න එක තමයි වැදගත්ම දේ. හරි අපේ හිතමු තව ඇත්ත ප්ලේයර් කෙනෙක් එක්ක ගහලා දිනුවා කියලා. ඊට පස්සේ දිනපු සල්ලි අතර ගන්න කොහමද? මූලාශ්‍රවල කියන විදිහක ඒකත් හරිම පහසුයිලු ඕනම බැංකුවකකට පහසුවෙන් ගන්න පුළුවන් කියලා කියනවා. ඒකට කරන්න තියෙන withdrawal request එකක් දාන එක. ඔව් සල්ලි දාපු විදිහටම තමයි මෙතනදිත් අර කලින් දැකපු රටාවම දකින්න පුළුවන්. ඒ කියන්නේ ඒ කියන්නේ ඩිපොසිට් කරන එකයි විත්ඩ්‍රෝ කරන එකයි දෙකම මැනුවල් ඉල්ලීම් මත පදනම් වෙච්ච ක්‍රමවේදයක්. ඒ කියන්නේ withdrawal request එකක් දැම්මත් කවුරු හරි ඒක බලලා චෙක් කරලා approve කරාට පස්සේ තමයි සල්ලි account එකට එන්නේ. හරියටම ඒකෙන් තහවුරු වෙනවා මේ මුළු ෆයිනෑන්ෂල් සිස්ටම් එක පිටිපස්සෙම මිනිස් මැදිහත් වීමක් තියෙනවා කියලා. ඒ කියන්නේ සල්ලි ගන්නකොටත් පොඩි වෙලාවක් යන්න පුළුවන්. හරි. එහෙමනම් අපි මේ වෙනකන් කතා කරපු දේවල් එක්ක සම්පූර්ණ අත්දැකීම ගත්තොත් මුලින්ම රෙජිස්ටර් වෙනවා ඊට පස්සේ රුපියල් 300ක් දාලා ස්ලිප් එක යවනවා account එක ඇක්ටිව් වෙනකන් ඉන්නවා ඊට පස්සේ ඇත්ත කෙනෙක් එක්ක තරඟ කරනවා දිනුවොත් withdrawal request එකක් දානවා ඒක approve වෙනකන් ඉන්න වෙනවා මේ අතර මොනාරි ප්‍රශ්නයක් ආවොත් එයාලගේ ෆෝන් නම්බර්ස් දෙකකුත් දීලා තියෙනවා. ඔව් 0112504449 සහ 017677999646. ඒ නම්බර්ස් නිතරම වගේ සඳහන් කරන එකනොත් පේන්නේ ප්‍රශ්නේ එන්න පුළුවන් කියලා එයාලා දන්නව වගේ නේද? ඔව්. ඒකෙන් හැංග වෙන්නේ මේ මැනුවල් process එක නිසා ඇතිවෙන ගැටලු විසඳන්න එයාලා සූදානමකින් ඉන්නවා කියන එක. සමස්තයක් විදිහට ගත්තම ප්ලේපෝට් කියන්නේ අඩු ප්‍රවේශ ගාස්තුවක්, සාධාරණත්වය සහ විශ්වාසය මත ගොඩනැගුණු මාකටිං එකක්. සහ සම්පූර්ණයෙන්ම වගේ මැනුවල් ගනුදෙනු පද්ධතියක් මත දුවන ප්ලැට්ෆෝම් එකක්. ඔව්. දක්ෂතාවයේ මත මුදල් ඉපීමේ ආකෘතියක් විදිහට අපිට මේක දකින්න පුළුවන්. එසේනම් මේ ගැඹුරු විමසුම අවසන් කරන්න කලින් අපි සිතා බැලීම සඳහා එක් ප්‍රශ්නයක් ඉදිරි කරමු. අපි දැක්කා මේ සම්පූර්ණ ආකෘතියම රඳා පවතින්නේ සැබෑ පුද්ගලයන් මත කියලා. එහෙවනම් මෙවැනි වේදිකාවක නියම සාර්ථකත්වයේ රඳා පවතින්නේ තාක්ෂණය මත විතරක්මද? නැතන්. ඒව නැත්තම් එකිනෙකා සමග තරඟ කරන්න කැමැති ක්‍රියාශීලී විශාල ක්‍රීඩක ප්‍රජාවක් ගොඩනගා ගැනීම සහ ඒක දිගටම පවත්වාගෙන යාම මතද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. මොකද ක්‍රීඩකයේ ක්‍රෑ 12කට කැරම් ගහන ලොග්ගුනාම එයාට තරඟ කරන්න තව කෙනෙක් ඒවලවෙන්නේ නැත්නම් ඔව් වේදිකාවේ තියෙන අනිත් හැම පොරොන්දුවක්ම සාධාරණත්වය පවා ඒ මොහොතට වැඩක් නැති වෙනවා. ඉතින් ක්‍රීඩකීන්ට විශ්වාසයෙන් තරඟ කරන්න පුළුවන් ඩිජිටල් ක්‍රීඩා පිටියක් හදන්න අවශ්‍ය මූලිකම සාධකය ඒ පිටිය හැම වෙලේම පන ගැම්විලා තියෙන සජීවී ප්‍රජාවක් නඩත්තු කිරීම නේද?